අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම අදත් මගේ channel එකට. අදත් මම රස ගොඩක් රසවත් කෑමක් එක්ක තමයි ඔයාලා හම්බෙන්න ආවේ. මම මේ සෑහෙන දවසක ඉඳන් ඔයාලට මේක ගැන කියන්නත් කියලා හිටියේ. උනාට එයාලගේ තියෙන කෑම එකක් එක්කම මම ඔයාලට පොඩි ඉදිරිපත් කිරීමක් කරනවා කියලා මම හිතුවා. අද මට පොඩි chance එකක් හම්බුණා ඒක. සුපුරුදු පරිදි කොත්තුවක්. එයාලගෙත් එක එක විදිහේ කොත්තු, රයිස්, ඉන්දියාප්පු කොත්තු, ඩෙවල් වර්ග සෑහෙන්න තියෙන. ජායල පැත්තේ රෙස්ටොරන්ට් එකක් ගැන මම කියන්න යන්නේ. ජායල පැත්තේ ඉතින් රෙස්ටොරන්ට් ගැන ඔයාලට කියන්න ඕනෙත් නෑ. ගොඩාක්ම ප්‍රසිද්ධයි රෙස්ටොරන්ට් සෑහෙන්න ජායල හරිය තියෙනවා. ගොඩාරියක් තියෙනවා. මේ වගේ එක තැනක තිබිච්ච රෙස්ටොරන්ට් එකක් තමයි මගේ මේ හිතගත්ත තැනක්. මට මේ ගොඩ කාලෙක ඉඳන් මේක මම මේ කරන්න හිටියේ. අද මට chance එකක් හම්බුණා. ඒ තමයි ජායල චිලිස් රෙස්ටොරන්ට් එක. මේක තියෙන ජායල සේවියර් රෝඩ් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ගාවින් එනකොටම සෙඩ් එකට ඉස්සරහා තියෙන සේවියර් පාරේ පළවෙනි හෝ දෙවෙනි රෙස්ටොරන්ට් එක වගේ තමයි තියෙන්නේ මේක. ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් චිලිස්. සෑහෙන රස මේ කොත්තු එකක් තමයි මෙයාලගේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ සෑහෙන මේ වර්ත් මෙයාලගේ කෑම එක ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම රසයි. එයාලගේ එතන මේ ටේක් අවේ විතරයි තියෙන්නේ. එතන මේ අපිට එතන කෑම ගන්න බෑ. ඕනම කෑම වර්ගයක් එතන කියලා හදව ගන්න පුළුවන්. ඒ වගේම එතන බේල්මාරියගේ ෂෝ එකට දාලා තියෙනවා. ෂෝ එකේ ගන්නකොට ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස්. අතුලෙන් දාලා ගන්නකොට අපිට පෝෂන් එක පොඩ්ඩක් වැඩිපුර තව බිත්තරයක් වගේ වැඩිපුර දාලා කරලා පොඩි ගාණක් වැඩි වෙනවා. ඒ වුණාට දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මම මේ අද එයාලගේ බේල්මාරියෙන් තමයි මම මේක අදගෙන අරගෙන ආවේ. මේක තියෙන්නේ මේ රෙගුලර් පෝෂන් එකක් චිකන් කොත්තුවක්. මෙයාලා චිකන් මේවට සාමාන්‍ය ඇඩ් කරන්නේ ඩෙවල් චිකන් එක තමයි ඇඩ් කරන්නේ. සෑහෙන වටින කොත්තුවක්. ඒ වගේම තමයි මේ කොත්තුව ගැන කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කොත්තුවක් ආවම ගොඩක් ඇඟට බරයි කොත්තුව. ඒක කනකොටම අපිට තේරෙනවා සෑහෙන අමාරුයි වගේ. ඒ වුණාට මේක මම මේ සෑහෙන කාලෙක ඉඳන් කන්නේ. මේක එහෙම නැහැ. සාමාන්‍ය කොත්තුවක් වගේ නෙමෙයි මේක. කනකොට කිසි අමාරුවක් නැහැ. මේ ලේසි කන්නත් පුළුවන්. ඒ වගේම කෑවට පස්සේ කිසිම අමාරුවකුත් නැහැ. හොඳ 3-5 හොද්දක් දාලා කරලා තමයි මේ කොත්තුව ගහන්නේ. මම මෙයාලගෙන් මේ කරිස් වෙනම අරගෙන තියෙනවා. අද මේ සාමාන්‍යයෙන් කවුරු හරි ගිහිල්ලා ඉල්ලුවොත් හම්බෙන විදිහට තමයි මේ කොත්තුව මම මේ දීලා තියෙන්නේ. මේ ඒ විදිහට තමයි මම ඉල්ලුවේ. මම ස්පෙෂල් කියලා හදවගත්තේ නැහැ. ඒක ගැනත් මට ඔයාලට කියන්න ඕනේ. එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතුව අපි මේකේ රස බලන්න යමු. වැඩි ඉන්නත් බෑ. ගොඩාක් සුවඳයි මේක. යාලටම ආවේනික වූ සුවඳක් තමයි මේ කොත්තුවේ තියෙන්නේ. ලේසියෙන් අපි මේක මේසෙකට ගමු. බලමු අපි එළියට කොත්තුව තියෙනවා. හොඳම එළියයි. ඊනියට කපලා කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ මට දාලා තියෙනවා ඩෙවල් චිකන් එක. බැදපු හොඳ ඩෙවල් චිකන් එකක් මේක රෙඩ් කරලා තියෙනවා. චිලි පේස්ට් එක මේකට දාලා තියෙනවා. ඒ වගේම ඩෙවල් ග්‍රේවි තමයි මේකට සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් ගිහිල්ලා ඕඩර් කරපුවාම ග්‍රේවි එක තමයි මේකට ඇඩ් කරන්නේ. ඒ වගේම මාර්ම සුවඳක් ඉන්නේ. ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. මම මේ ඔයාලටම මේක ගැන දැනුවත් කරන්න හින්දා තමයි මම මේක වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ චිලිස් රෙස්ටොරන්ට් එක ගැන. නැත්නම් මම ගොඩක් නෝන්ගොඩ මේ අවට තියෙන දේවල් ගැන තමයි මම බලාපොරොත්තු වෙලා හිටියේ ඔයාලට ගේන්න. මේක පොඩ්ඩක් ස්පෙෂල් වුණ හින්දා මම මේ ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. පොඩි මහන්සියක් අරගෙන ගියක් කමක් නැහැ. ඇත්තට මේ වටිනවා මේ කෑම එකක් ඔයාලා කණ එක. මට මේ කොත්තු උනේ රුපියල් 500යි. 500කට අතර රෙගුලර් පෝෂන් එකක්. සෑහෙන බරයි මේක. සෑහෙන වටිනවා. එහෙනම් මම ඔයාලට පොඩි රිවිව් එකක් දෙන්නම් මේකේ. මේක ඇත්තටම බලන්න වටිනවා. ඇත්තට ලස්සනයි.
ඒ වගේම මට ඔයාලට කියන්න ඕනේ අදත් මම මගේ ප්‍රියතම පානීය වශයෙන් උණු වතුර තමයි අරගෙන තියෙන්නේ. උණු වතුර එකක් බොන්න මම වෙනදා කියනවා වගේම ඒ කෑමක් කනකොට ශරීර හල්තු ගැන හිතන්න. එහෙනම් අපි අපේ ෆස්ට් බයිට් එක try එක දෙමු. අර chili green chili එකක් දාලා තියෙනවා. මේක ටිකක් ස්වීට් රසය තියෙනවා. මොකද මේ දෙවල් ග්‍රේවි එක දාලා තියෙන නිසා ටිකක් සැරයි. සැරයි උනත් රසයි ගොඩක්. මාරම රහත් තියෙන. එයාලගේ ග්‍රේවි එකත් ඇත්තට ඒක වෙනම ඕන අපිට වෙනම ඉඳලා ගන්න පුළුවන්. ග්‍රේවි එක මම ගොඩක් ගේනකොට ග්‍රේවි එක අරගෙන එනවා වෙනවා. මොකද මම සාමාන්‍යයෙන් කොත්තුවක් එක ටිකක් ග්‍රේවි මේ කන්න කැමති. අද නම් මම මේ ඔයාලට පෙන්නන්න ඕනේ නේද ඔයාලත් ගන්න සාමාන්‍ය ගන්න හම්බ වෙන විදිය තමයි මේ තියෙන්නේ. ස්පෙෂලි අමුතු විදියකට මම මේ ගත්තේ නැහැ. උදේට 3-5 රස සූදුරු මාදුරු රස ගම්බිරිස් ඒවා හොඳට දැනෙනවා. ඒ වගේම කිසිම අමාරුවක් නැහැ මේ කොත්තු ඇත්තට ඒක නම් පුදුමයි. මම සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල කාලා තියෙනවා. ලංකාවේ ගොඩාක් තැන්වල මම මගේ රැකියාවට මම යනවා ගොඩාක් තැන්වල මම එක එක කෑම ටේස්ට් කරලා තියෙනවා. මේක මට මේ සෑහෙන කාලෙක ඉඳන් අතරින් නැතුව මේ කාපු තැනක් තමයි. නියම ඩෙවල් චිකන් එක. අද ෆ්‍රෙෂ් කියන්නේ උපරිම ෆ්‍රෙෂ් චිකන් එකක්. ජායල පැත්තේ ඉන්න කට්ටියක් දන්නවා. ගොඩක් කට්ටිය දන්නවා ජායල පැත්තේ චිකන් වලින් නම් අඩුපාඩුවක් නැහැ. හොඳම කෑම එකක් තමයි. චිකන් එකත් මාරම රහක් තියෙන්නේ. මේ චිකන් එකත් එක්ක පොඩ්ඩක් try කරලා බලමු. ඔයාලත් යන්න චිලිස් එකට මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා. ඒ කියන්නේ මම වොරන්ටි දෙනවා ඔයාලට. මේකෙන් ඔයාලා ඇත්තටම සතුටු වෙනවා මේ කෑම එකෙන්. එයාලගේ බුරියානි එහෙමත් ඉතින් මම කාලයක් සෑහෙන බුරියානි කියා බුරියානි එහෙමත් තියෙනවා. වෙනස්ම බුරියානි එකක්. ඩෙවල් වර්ග, ඉන්දියාප්ප කොත්තු, නූඩල්ස් කොත්තු, රයිස් වර්ග, චීස් කොත්තු. මම චීස් කොත්තු වලින් දැනට මම දැකලා තියෙන වර්ත්ම චිකන් කොත්තුව චිකන් චීස් කොත්තුව එයාලගේ තමයි මම නම් දැකලා තියෙන්නේ. ඒ වගේම ගාණත් අඩුයි. හොඳ චීස් ටේස්ට් එකකට තියෙනවා. ඒ වගේම අපිට බේන් මාරිකේ එවිලේ ෂෝ එකේ තියෙන විදිහට අපිට මෙතනින් ගන්නත් පුළුවන්. ඇතුලෙන් දාලා දෙන්න කියලා ඉවරලා ඇතුලෙන් ඉල්ලන්නත් පුළුවන්. එතකොට ඒකේ බිත්තර පෝෂන් එකක් වැඩිපුර වැටෙනවා. ඒ වගේම තමයි චිකන් වෙනමම ඒකට වෙනම ඒගොල්ලෝ ප්‍රෙපෙයාර් කරලා තියෙනවා. ඒවා තමයි වැටෙන්නේ. ඒක වෙනමම හදාගන්න එක පොඩි ගාණක් වැඩි. ඒ වුණාට ඒක වර්ත් රුපියල් 200-300ක් වගේ වැඩි වෙන්නේ. ඒ වුණාට ඒක මේ සාමාන්‍ය අපි ඉල්ලන එකට වඩා වෙනස්ම අත්දැකීමක්. ඒක වෙනස්ම එකක් ඇත්තට. ඒකත් ඔයාලා try කරලා බලන්න. එතන යනකොට මට ඇතුලෙන් දාලා දෙන්න කියලා කියන්න. එතකොට ඇතුලෙන් දාලා දෙනවා. සැර ඕනනම් සැරට දාන්න කියන සැරට කොච්චි දාලා කරලා හදලා දෙනවා. මාර. නියම. රයිස් එක ඕනම වෙලාවක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඕනම වෙලාවක රයිස් එක තියෙනවා.
රයිස් ඇන් කරි උදේ දානවා. ඒත් එක්කම බුරියානි එක උදේ කෑමට තියෙනවා. උදේ මේ දවල් කෑමට. උදේ කෑම නෑ යාළුවගේ. යාළුවගේ සාමාන්‍යයෙන් 10ට විතර වගේ තමයි අරින්නේ. 11 විතර ඉඳලා මේ රයිස් ඇන් කරි, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි ඒ ටික තියෙනවා. 4:30 වගේ ඉඳලා කොත්තු, රයිස්, ඉන්දියාප්ප කොත්තු, ඒ වගේ දේවල් ඔක්කොම ටික තියෙනවා යාළුවගේ. ඇත්තටම නියම. ආයෙත් මම ඔයාලට කියනවා ඒ තැනට යන්න. ගායල සේවියර් එක පාරේ බස් ස්ටෑන්ඩ් එක රවුනත් එක්කම සේවියර් පාරේ යන්න ගමන් තුන්වෙනි කඩේ වගේ චිලිස් රෙස්ටුරන්ට්. මම නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතන ඉන්න ඕනගේ හොඳ ස්ටාෆ් එකක් එතන ඉන්නවා වැඩ කරන. නියමයි. කාලේ මම හැමදාම මාස 2-3ක් එක දිගටම මේ කොත්තු අරගෙන යනවා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ මම පොඩ්ඩක් කෑම ඩයටින් ප්ලෑන් එකක් පටන් ගත්තා. ඒ හින්දා මම කෑම නැවැත්තුවා. ඔයාලත් මේක එතන ගැන දන්න කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. රෙකමන්ඩ් කරන කට්ටිය. ජයල්න මං හිතන්නේ මේ තැන නොදන්න කෙනෙක් ඇති කියලා. නියම ටේස්ට් එකක් තියෙනවා. නියමයි. මම මිනෝගොඩ ඉන්න අපේ යාළුවන්ටත් කියනවා ඔයාලත් යන්න නොදන්න කට්ටිය ඉන්න පුළුවන්. අරගෙන කාලා බලන්න. නියමම කොත්තුවක්. රෙකමන්ඩ් කරන්න පුළුවන් කොත්තුවක්. චිකන් චීස් කොත්තුව. හොඳට චීස් එහෙම දාපුවා. ඇතුලින් දාලා ගන්න ඕන නම් එහෙම චිකන් පෝෂන් එකක් හොඳට හම්බ වෙනවා. ඒ වගේම තමයි ටේස්ට් එක අමුතුම ටේස්ට් එකක් තියෙන චීස් කොත්තුවේ. ඔයාලා ගිහලා කාලා බලන්න. ආසාවෙන් කන්න පුළුවන්. ඉවර වෙනකන් ආසාවෙන් කන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ. එහෙම ඇත්තට කෑමක් ගොඩක් දේවල් අඩුයි. එහෙම කෑම මම ඒකයි මම මේ ඔයාලට ගේන්න මේක අදහස් කරගෙන හිටියේ. මට ඇත්තටම වෙනම ග්‍රේවි එකක් ඕනේ නැහැ මේකට. අර යාළුවගේ ග්‍රේවි එක හොඳ හින්දා මම වෙනම පළක් දවසට ග්‍රේවි එක වෙනම ඉල්ලන් එනවා. නැත්තම් ලොකු ග්‍රේවි එකකට එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ මේ කොත්තුවට.
තුන පහම හොඳට දාලා තියෙනවා. හොඳ ෆ්‍රෙෂ් චිකන්. මේ රහ හොඳට තේරෙනවා. ඇත්තටම කිසිම අමාරුවක් නැති කොත්තුවක් මට කිසිම අර එකට බර ගතියක් එහෙම මොකුත් දැනෙන්නේ නැහැ. ඔයාලා ටේස්ට් කරලා බලන්න. මාර්ම රස කොත්තුවක්. ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ චිලිස් එකේ තියෙන තව මේ කෑම වර්ග ගෙනල්ලා ඉවරලා ටේස්ට් කරන්න ඔයාලත් එක්ක. ඔයාලත් යන්න ගිහින් ප්ලේස් එක හොයාගෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාන්න. ගිහින් එතන තියෙන කෑම try කරන්න. try කරලා මට විස්තර දාන්න කමෙන්ට් කරන්න. මේක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න. ඒගොල්ලන්ටත් දැනගන්න. recommend කරන්න ඔයාලගේ experience එක. එහෙනම් අපි ගිහිල්ලා එන්න. වෙනදා වගේම තෙල් කෑමක් කනවා නම් එහෙම කුණු වතුර එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒක මතක් කරන ගමන් ජය වේවා ඔක්කොම. එහෙනම් සුබ ගමන්.